Godzilla batch එකේ ඊෂු ප්‍රොජෙක්ට් එකට දාලා මේ 26 වෙනි ටාස්ක් එක තමයි මම මේ ස්ටාර්ට් කරන්නේ. අපිට දීලා තිබ්බේ watch list එකේ remove part එක ගැන කතා කරන්න. ඒකේ remove එකේ processing එකක් තියෙනත් එක්ක. right මම යන්න එහෙනම් මේ remove part එකට. මම මුලින්ම මෙතන මේ watchlist.php ෆයිල් එකට ගිහිල්ලා මේ remove from watchlist කියන එකෙන් පොඩ්ඩක් පටන් ගන්න. මෙතන anchor tag එක මම use කරලා තියෙනවා. ඒකෙදි මේ remove from watchlist එක යටතේ මම මෙතන function එකක් use කරලා දෙනවා. ඒක echo කරන්නේ මගේ list id එක. okay ඊට පස්සේ මේ script.js එකට දාලා වෙන්න මගේ remove from watchlist එකේ id එකත් එක්ක මම increment කරගෙන මගේ function එක මම create කරගෙන ඊට පස්සේ මම variable එකක් use කරන request කියලා new xml http request කියලා උතන මම variable එක equal කරා අදාගෙන ඊට පස්සේ මම මෙතන ajax use කරන් දිනවා. ඊට පස්සේ මම if else එකක් මෙතන use කරන if එකක් use කරලා ඒක ඇතුළේ if else එකක් use කරලා මේ if එකේ condition එකට මම ajax use කරලා මේ response text එක සහ variable එකක් use කරන response කියලා මේක equal කරනවා response text කියන එකට සහ මේ if else එක ඇතුළේ response එක success කරනවා මෙන්න මෙතන variable එක. ඊට පස්සේ window එකේ location එක reload වෙන්න. ඊට පස්සේ else එකේ alert එක response කරනවා. يعني මේ වෙන දේ success කියලා alert කරන්න කියනවා. අවසාන වශයෙන් මම මේ හදාගත්තු request කියන function එක variable එක මෙතනින් මම open කරගන්නවා. get method එකේ මම මෙහෙට යවනවා. මගේ remove watchlist process.php ෆයිල් එකට id එක increment වෙනවා. මගේ product id එකත් එක්ක true වෙනවා. request එක send කරන්න කියලා කියනවා. right ඕක තමයි මගේ watchlist එක remove කොටසට අදාළ කතාව. දැන් මම එනවා php එකකින් remove එකේ පොඩි explain part එක මේ කතා කරන්න තමයි මම විදිහට යන්නේ. සහ මම එකක් කිව්වා තව උඩදී මෙන්න මේ code එක ගැන පොඩි විස්තරයක් කරන්න ඕනේ. මෙන්න මේ remove කියන එක මෙතනදී වැදගත් වෙන්නේ මම කිව්වා remove නම් මෙන්න මේකේ text එක dark වෙන්න ඕනේ. දැන් මේක ඇවිල්ලා මේ watchlist එකේ remove වෙච්ච මේක watchlist එකේ තියෙන එක. right ඕක තමයි මම මේ විදිහට පැහැදිලි කරන්න ගත්තේ. දැන් මේක watchlist එකේ තියෙනවා නම් මේක red color watchlist එක නැත්නම් මේක dark color විදිහට තියෙනවා. ඕක තමයි උතරින් දැන් මම කතා කරනවා කලින් වීඩියෝ එකේ. ඊට පස්සේ php tag එක open කරලා මෙතන තියෙන close කරලා include කරන්නේ අපි connection.php ෆයිල් එක list id එකක් use කරලා මම මේ get method එකකින් මගේ id එක මෙතන use කරලා දෙනවා. watchlist result කියලා මම මෙතන function variable එක use කරලා දෙනවා. ඊට පස්සේ database එකේ select search වෙනවා watchlist list id මගේ $list id එක මෙතනදී මම query එකට include කරන් දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට if else එක මෙතන use කරලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් මෙන්න මේ if else එක ඇතුලේ මම echo එකක් දාගෙන යනවා remove success කියලා. මෙන්න මේ remove success වෙන්නේ අපි කොහොම search කරනාට පස්සේ මේ මගේ product එක remove වෙනවා. කියන්නේ watch list එකෙන් මම product එක search කරගත්තා. උතනින් අර උඩින් edge ගලාගෙන ඉද්දි ඔක step by step වෙන්නේ මගේ product එක උතනින් remove නා search කරගත්තා remove නා. ඊට පස්සේ නැවතත් මම insert එකක් මෙතන use කරලා තියෙනවා. මම ඒක ඇවිල්ලා මෙන්න මේ product එකේ insert වෙන්න ඕනේ. ඒක අර මගේ product id එකට අදාළ වෙන details use email එකේ list id එක delete වෙන්න කියලා මේ යට වෙනම මම කතා කරලා මේ මෙතන වෙනම use කරලා තියෙනවා මෙන්න මේ query එකෙත් එක්ක. right okay මම මේක දැන් පොඩ්ඩක් practically කරලා පෙන්නන්න. ඔන්න දැන් මම මගේ home.php ෆයිල් එක න මම මෙතනදී මේ add නොකරපු watchlist එකට add නොකරපු product එක මම මේ විදිහට add කරනවා. ඊට පස්සේ මේ මෙතන මේක auto red color වුණා. මම මේක ගිහිල්ලා refresh කරාම අන්න ඒක අපේ watchlist එකට add වුණා. මම මේක දැන් පොඩ්ඩක් remove කරලා පෙන්නන්න මේක කොහොමද වෙන්නේ. දැන් මෙතන මේ විදිහට අපේ පේලියට buttons ටිකක් තියෙන buy now add to cart remove කියලා මම මේ remove කියන එක click කරනවා. ඒක remove success කියලා එනවා. ඊට පස්සේ මේක okay කරාම මේක දැන් okay කරාම
ඔන්න මේක දැන් රීෆ්‍රෙෂ් කරාම අන්න අපේ ප්‍රොඩක්ට් එක මෙතනින් රිමූව් වුණා. ඊට පස්සේ දැන් මෙන්න මේක මම මෙතන මගේ හෝම් එක මම මෙතන රීෆ්‍රෙෂ් කරනවා. ඒතකොට මේක අනිවාර්යෙන් ඩාර්ක් කලර් එකට මේ හાર્ට් එක හැරෙන්න ඕනේ. එන්න අපේ වොච් ලිස්ට් එකේ නැහැ කියලා තමයි ඔකට. ඔන්න ඒක අපේ ඩාර්ක් කලර් එකට කන්වර්ට් වුණා. දැන් මම තව එකක් මෙතන මේ විදිහට ඇඩ් කරගන්න. දැන් මේකම ඇඩ් කරනවා. මම ඊළඟට මේ ලැප්ටොප් එක ඇඩ් කරනවා. ඊට පස්සේ ඔන්න ඕක ඇඩ් වුණා. දැන් මේක රීෆ්‍රෙෂ් කරාම ඔන්න මේ විදිහට මගේ MacBook එකේ මම ඇඩ් කරගෙන වෙන මේ විදිහට මම මේක රිමූව් කරගන්නවා. රිමූව් සක්සස් කියලා නම් මේක ඕකේ කරාම මේක ඕකේ කරලා රීෆ්‍රෙෂ් කරාම අන්න ප්‍රොඩක්ට් එක නැති වුණා. දැන් මේ පැත්තට ගිහලා බලුවම මෙන්න මේක කලින් තිබ්බේ මේ බලගන්න හොඳන මේ රෙඩ් කලර් එකෙන් දැන් මේක රීෆ්‍රෙෂ් කරාම අන්න ඒක මේ විදිහට බ්ලැක් කලර් වර්ජන් කන්වර්ට්. ඒ කියන්නේ මේ වොච් ලිස්ට් එකේ නැත්තම් මේක අනිවාර්යයෙන් ඒක බ්ලැක් කලර් එකට කන්වර්ට් වෙනවා කියන කතන්දරය තමයි මම මේ JS වලින් පැහැදිලි කරේ මෙච්චරලා. ඒ කියන්නේ මෙන්න මේ කතන්දරය තමයි අර ක්ලාස් නේම් එකත් එක්ක ස්ටයිල් එක මම පැහැදිලි. රයිට් මම තව එකක් මම මේ විදිහට මෙතනින් මේ රිමූව් කරලා පෙන්නන්න. මෙතන තියෙන ප්‍රොඩක්ට් ඔක්කොම එක එක ගන්නම රිමූව් කරලා පෙන්නන්න. මේ විදිහට රිමූව් කියන බටන් එක ප්‍රෙස් කරාම ඔන්න බලන්න රිමූව් කරපු එකත් මෙන්න මේ විදිහට රිමූව් වෙලා ගියා. මෙතන මගේ තිබ්බ අනිත් අයිටම්. ඉතින් ඒතකොට දැන් මම මේක ගිහලා මෙතන රිෆ්‍රෙෂ් කරා. මෙන්න මේකේ තියෙන මෙතන රෙඩ් කලර් හાર્ට් එකක් මේක රිෆ්‍රෙෂ් කරා. ඔන්න ඒකත් කන්වර්ට් වුණා අපේ බ්ලැක් කලර් හાર્ට් එකට. ඉතින් මේකෙන් පැහැදිලි කරා මම මගේ කාර්ට් එකේ වොච් ලිස්ට් එක රිමූව් කරලා වෙන ඇනිමේෂන් එක සහ ෆන්ක්ෂන් එක රන් වෙන විදිහ. මම හිතනවා තමයි මේ කරපු දේ පැහැදිලි වෙන නිසා මෙන්න මේ රිමූව් වොච් ලිස්ට් කියන එක ඔන් ටික් එකක් ඇතුළත මම ලිස්ට් ID එක තමයි ඒක කරන් තියෙන්නේ. ඉතින් මම හිතනවා අද මම මේ කරපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. මම මේ කරේ මගේ අවයි ඉන්ස්ටිටියුට් එකේ මම කරන ඩිග්‍රී එකේ ඊෂෝ ප්‍රොජෙක්ට් එක ගොස්ලා බැච් එක කරගෙන යන වෙබ් ප්‍රෝග්‍රෑමින් 15 කියන්නේ 15 වීඩියෝ ටාස්ක් එකේ 26 වෙනි ටාස්ක් එක තමයි මම මේ විදිහට අවසන් කරන්නේ. මම හිතනවා තමයි මේ කරපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේ ඊටු එක්ස්ප්ලেইন එක අරගෙන එන්න.